බුදු හාමුදුරුව දකින්නත් ධර්මය දකින්නත් මහා සංඝරුවන දකින්නත් පෙර අපිව දැක්කේ කවුද? බුදුන් දහම් සඟුන් දකින්න පෙර ඔබ දැක්කේ කවුද? තමන්ගේ අම්මයි තාත්තයි. මතක තියාගන්න. ඔය දෙන්නට දිවි හිමියෙන් නොසලකා හැරලා. දිවි හිමියෙන් නොසලකා හැරලා. ඔබට බෑ වෙන කිසිවක් පතන්න ප්‍රාර්ථනා කරන්න. පැතුවට වැඩක් නැහැ. ප්‍රාර්ථනා කළාට වැඩක් නැහැ. එහෙමනම් දිවි හිමියෙන් දෙමව්පියන්ට සලකන උපස්ථාන කරන ඕනෑම කෙනෙකුට මේ විශ්ව තරංගය තුල කරන හැම දෙයකම සමාවක් තියෙනවා. ඒ සමාව දෙන්නේ අම්මා විතරයි. ඔබේ අම්මා විතරයි. ඒ සමාව දෙන්නේ ඔබේ තාත්තා, ඔබේම තාත්තා විතරයි. ඕක මම හොඳට මතක තියාගන්න. අම්මයි තාත්තයි මිස මේ විශ්වයේ කිසියම්ම කෙනෙක් අපට සමාව දෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ නිසා ඒ අම්මා තාත්තා තමයි ඔබව බුදු මගට යොමු කළේ. බුදුන් දැක්මට එක්කන් ගියේ අම්මයි තාත්තයි. ධර්මය අවබෝධ කරගනින්නලා කිව්වේ අම්මයි තාත්තයි. මහා සංඝරුවන ළඟට අරන් ගිහිල්ලා පිරිත් නූලක් ගැට ගහලා ආශිර්වාද ලබා ගනින්නලා කියලා කිව්වේ අම්මයි තාත්තයි මිස වෙන කවුරුවත් අපට කිව්වද? මාස 3යි අපි බුදුන් දහම් සඟුන් හමුවට අම්මා තාත්තා තමන්ගේ දරුවා එක්ක යනකොට බලන්නකො නැද්ද කියලා. ඒ දේ කරපු අම්මා තාත්තට නොසලකා හැරලා බුදුන්ට දහමට මහා සංඝරුවනට කොපමණ ඔබ සැලකුවත් අහස සෙමින චෛත්‍ය හැදුවත් අහස සෙමින බුදු පිළිම හැදුවත් කවදාකවත් ගෙදර ඉන්න අම්මට තාත්තට නොසලකා හැරලා අර දේවල් කරාට ඇති පළක් වෙන්නේ